ඔයාලා දැක්කනේ උඩත් එක තිබ්බ අඹ ගෙඩිය හරිම අමාරුවෙන් කඩාගත්තේ. ඉතින් මේ අඹ ගෙඩිය කඩාගෙන මොකද්ද මං ඔයාලට හදලා පෙන්නන්න යන්නේ? ඔව් මෑර දැන්ටමත් දන්නව නේද හොර ගෙඩිය. අඹ අච්චාරුවක්. අඹ අච්චාරුව හදන්න කලින් කඩාගත් අඹ ගෙඩිය හොඳට හොදගෙන මෙන්න මේ විදිහට පොත්තු ටික අරගන්න ඕනේ. හැබැයි පරිස්සමෙන් හොඳ අත කපා ගන්න එහෙම එපා. මේ විදිහට වටේම තියෙන පොත්තු ටික අරගෙන ඉවර වෙලා මොකද කරන්නේ?